ඔබ දන්නවද? ඔබ බෙහෙවින්ම අගය කරන මිනිස්සු ඔබට ඔබේ ජීවිතයේ චරිතය ගොඩනගා ගන්න ධෛර්යමත් වෙන්න මහත් බලපෑමක් ඇති කරනවා කියලා. ඉතින් මම අද දවසේ ඔබෙන් අහන්න කැමතියි ඔබේ පරමාදර්ශී චරිතය කවුද කියලා. ඉතිහාසයේ පුරාම ශ්‍රේෂ්ඨ චරිත හා පෞරුෂයන් ගොඩනගා ගැනීම සඳහා භාවිතා කළ බලවත්ම ක්‍රමයක් උනේ ආදර්ශයන් භාවිතා කිරීම. ඉතින් දිරිමත් වෙන්න වීර පෞරුෂත්වයක් මතු කරගන්න අවශ්‍ය ශක්තිය මින් ලැබෙනවා. ඉතින් මං අද ඔබෙන් අහන්න කැමතියි ඔබේ පරමාදර්ශී චරිතය කවුද? පල්ලෙහායින් කමෙන්ට් එකක් කරන්න. ඔබේ ජීවිතයේ පරමාදර්ශී චරිතය කවුද කියලා. ඔබ කිතුණුවෙක් නම් අනිවාර්යෙන් ඔබට ඔබේ පරමාදර්ශී චරිතය යේසුස් වහන්සේ විය හැකියි. ඉතින් ඔබ වෙහෙසෙන කල, ඔබ ක්ලාන්ත වෙන කල, ඔබේ ශක්තිය හීන වෙන කල නැවත යලි නැගිටින්න, ඔබේ පෞරුෂත්වය වර්ධනය කරගන්න, වීර චරිතයක් ගොඩනගා ගන්න, ධෛර්යමත් වෙලා ජීවිතයට මුහුණ දෙන්න ඔබට යේසුස් වහන්සේ තුලින් හැකියි. ඉතින් මම අද ඔබෙන් අහන්න කැමතියි. ඔබේ පරමාදර්ශී චරිතය කවුද?